මේක කැමරාවේ යොහුට කැමරා 100 ගානක්. ඒ නිසා මේ සියලු සාක්ෂි අපිට ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවා වර්තමාන වෙනකොට අද අපට සලකන විදිය. මේකෙන් මම උත්සාහ ගන්නෑ මට දේශපාලන වාසියක් ගන්න. අපේ නිසන්ත මහත්තයෝ මම කිසිම දේශපාලන වාසියක් තවත් කණ්ඩායමකට තවත් පාර්ශ්වයකට තවත් පුජ්‍යලයකට මම මේක ප්‍රීඩනයක් වෙන්න කරන මාධ්‍ය ප්‍රකාශනයක් නෙවෙයි. ඒක වගකීමෙන් පිළිගත යුතුයි. අපි අසරණ වෙලා ඉවරයි. අය අපිට කවුරු මොන වරදාන දුන්නත් මොන සම්පත් දුන්නත් වැඩන්නේ අපිට වෙන්න ඕනේ දේ වුණා. අද වෙනකොට මරණ තර්ජන එක දිගට මරණ තර්ජන මේ වෙමින් පවතිනවා. එමින් පවතිනවා. ඒවා කොහෙන්ද එන්නේ කියන ඔබ ප්‍රශ්න කරන්න එපා. බලය ඇති තැන් හැම තැනකින්ම මරණ තර්ජන අපිට මේ වෙනකොට තියෙනවා. ඉතින් ඒ නිසා අපි බලය ඇති හැම තැනකටම දැනුවත් කරන්න උත්සාහ ගන්නවා. අපි මරලා දැම්මට කමක් නැහැ. මම කියන්න ආවේ එච්චරයි. මම දැනුවත් මම පොලිස්පතිතුමාට මේ වෙනකොට ලේඛනයක් හදාගෙන ලිපියක් සකස් කරගෙන ඇවිල්ලා තිබෙනවා. මානව හිමිකම් කොමසාරිස්තුමාට මේ ලිපියක් සකස් කරගෙන ඇවිල්ලා තිබෙනවා. චන්ද කොමසාරිස්තුමාට ලිපියක් සකස් කරගෙන ඇවිල්ලා තිබෙනවා. මේක අපි ලිඛිතව ඉදිරිපත් කරනවා. අපිට පහර දුන්න අයට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. මගේ බලාපොරොත්තුවම මම හිතන මේ මුළු මහත් සමස්ත රටම බලාපොරොත්තුව මේ විදිහට සිංහල ජාතියට ද්‍රවිඩ ජනතාව දසදහසක් ගෙනත් තිබුණ රැස්වීමට විවිධ පළාත් වලින් බස් යොදලා ඒ සියලු ජනතාව ඉදිරිපිට සිංහල ජනතාවට රෙදි ගලවලා මෙහෙම පහර දීපයකට ඒ නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම තමයි අපි කරන්නේ. අපි ඊට වඩා කිසිම දෙයක් ඉල්ලීම් කරන්නේ රජයට මේ නැගෙනහිර පළාතේ පදිංචි වෙච්ච සිංහල මේ පුංචි පවුල මේ පොඩි ගම්මානක ජීවත් වෙලා ඉන්න සිංහල පවුල් ටික බරක් නන් රජයට. ඒ වගේම අන්තවාදී යම් සංවිධාන වලට මේ සිංහල පවුල් ටික බරක් නන්. අපි මේ ගම්මාන වලින් හෙට මේ සිංහල ජනතාව විවත් කරන්න කටයුතු කරනවා. අපිට ප්‍රශ්නයක් නෑ. අපි සිංහල ජනතාවට ගම්මාන වලින් යන්න කියනවා. අපි මෙතෙක් උත්සාහ ගත්තේ එක්සේසත් වූ රටක් තුල සියලු සිංහල ජාතීන්ට, ද්‍රවිඩ ජාතීන්ට, මුස්ලිම් ජාතීන්ට එක රටක් තුල ජීවත් වීමේ අයිතිය තහවුරු කරලා දීම පමණයි. මොකද අම්පාරේ ඉඳලා මඩකලපුවට එනකන් සිංහලෙක් නෑ. වැලි කන්දේ ඉඳලා මඩකලපුවට යනකන් හරියටි සිංහලෙක් නෑ. මෙහෙම පුදකලා වෙලා තියෙන නගරයක සියලු ජාතීන් ජීවත් විය යුතු ඒ සැලැස්ම සකස් කරන්න ගත්ත උත්සාහය මිසක කාගේද ඉඩම යුද්ධයට අහු වුණාද කොහෙද හිටියේ ඔප්පුව මොකද්ද මේව බලන්න අපි කටයුතු කළේ නෑ. මේ රට තුල ජීවත් වීමේ අයිතිය සාහවුරු කරලා දෙන්න විතරයි කටයුතු කළේ. ඒ නිසා මම වගකීමෙන් මේ අවස්ථාවේ මේ සියලුම මාධ්‍ය ආයතන වලින් ඉල්ලීමක් කරනවා. මේ ඔබ ආයතන හැටියට අපි බලන් හිටියා මේ දවස් 3ම කොයි මාධ්‍යයේද මේ සිංහල ජාතියට කරපු අසාධාරණී පෙන්වන්නේ කියලා. කොයි මාධ්‍යයේද මේ ද්‍රවිඩ ජනතාව 10000ක් ඉදිරිපිට රෙදි ගලවපු එක පෙන්වන්නේ කොයි මාධ්‍යයේද කියලා බැලුවා. මොකද අර ශරීරේ අවයවයන් පේන තැන් වලට කළු පාට තිතක් හරි දාලා පෙන්නයි කියලා බලන් හිටියා. කිසිම මාධ්‍යයක පෙන්වුවේ නැහැ. කිසිම මාධ්‍යයක මේ ගැන කතා කරේ නැහැ. ඒ කියන්නේ අපි බලවත් කනගාටුවත් ඇත්තටම ප්‍රකාශ කරනවා එහෙම කරන්න එපා රත්තරන් මාධ්‍ය ආයතන. ඔබ විතරයි අපේ ගැලුවොන් කරු. ඔබ විතරයි අපේ ආරක්ෂකයෝ. මේ මාධ්‍ය ආයතන ටික නැත්නම් අද රටක් නෑ අපේ නිසාන්ත මහත්තයෝ. ඒ නිසා ඔබට අපි වගකීමෙන් ඉල්ලීමක් කරනවා මේක ජනතාව දැනුවත් කරන්න. දැනුවත් කරලා මෙවැනි සිදුවීම් වන්නට ඉඩ තියන්න එපා. මේ අපරාධය කරපු පොලිස් නිලධාරීන්ගේ සියලු මූණු ටික මේකේ තියෙනවා. ගරු පොලිස්පතිතුමා, ඒ වගේම මැතිවරණ කොමසාරිස්තුමා, ඒ වගේම මේ රටේ නීතිය ක්‍රියා කරන හැම පාර්ශ්වයක්ම අපි හිතනවා නීතිය ක්‍රියාත්මක කරවයි කියලා ඒ බලාපොරොත්තුව තියෙනවා. ඉතින් හැබැයි මේ සියල්ලට බිය වැද්දිලා බිය ගුළු වෙලා එදා පටන් අද වෙනකන් අත රැකගෙන ආපු අනන්‍යතාවයේ අතහරින්නට එයින් පැනලා යන්නට අපි උත්සාහ ගන්නේ නැහැ. මෙතෙක් කිසිම සංවිධානගත වීමක් වෙලා නැහැ. මෙතෙක් කිසිදු දේශපාලන ක්‍රමයකට ගොනු වෙලා නැහැ. තනි ස්වාධීන මතයක් තුළ කටයුතු කරපු භික්ෂුන් වහන්සේ නමක් හැටියට හෙටත් කටයුතු කරනවා කියන පණිවිඩය ලබා දෙනවා. හැබැයි මේ මක් නිසාවක් නෙමෙයි මම පෙර ඔබට සදාහන් කළා වගේ මම හරිම සංවේදී මට දුකයි මතක් වෙන හැම තප්පරයක් ගානෙම ඒ නිසා මගේ දැහැසින් කඳුළු යන එක පිළිබඳව ඔබ අව탁චේරු කරන්න එපා. ඒ සියලු තීන්දුව තීරණ ගන්නේ මගේ රටේ සෑම අම්මෙක්ගේ තාත්තෙක්ගේම කුසින් වදාගත්ත දරු පැටියෙක් මහ පොළවට පතිත කරපු ලේ බිඳුවක් වෙනුවෙන් කියන එක මම ඉතාමත් වගකීමෙන් කරුණාවෙන් සිහිපත් කරනවා.